සුබ දවසක් සයුර නාලිකාවත් සමග එකතු වෙලා ඉන්න හැමෝටම අද අපි ඔබව අරගෙන යන්නේ ඉතිහාසයේ අතිශය අద్భుත කිසිදා නොවිසඳුණු අභිරහසක් සොයාගෙන. ඒ තමයි 1855 පෙබරවාරි මාසයේදී එංගලන්තයේ ඩෙවොන් ප්‍රදේශයේ සිදු වූ යක්ෂයාගේ අඩි සලකුණු සිදුවීම. මේ කතාව ඔබ පුදුමයට, භීතියට සහ කුතුහලයට පත් කරන බවට කිසිදු සැකයක් නැහැ. 1855 පෙබරවාරි 8 වන දින රාත්‍රියේ ඩෙවොන් ප්‍රදේශයේ දැඩි හිමපතනයක් ඇති වුණා. පසුදා උදෑසන හිම තට්ටුව මත දිසූ අමුතු අඩිසලකුණු දුටු විට ප්‍රදේශවාසීන් පුදුමයටපත් වුණා. මේවා හරියටම කුර සහිත සතෙකුගේ අඩිසලකුණු වගේ. නමුත් මේ අඩිසලකුණු තිබුණේ තාමත් අසාමාන්‍ය තැන්වල. මේ අඩිසලකුණු සැතපුම් 40 සිට 100 දක්වා දුරකට විහිදී තිබුණා. ප්‍රදේශ ගම්මාන ගණනාවක් පුරා ඒවා දකින්නට ලැබුණා. එක් අඩිසලකුණක් අඟල් 4ක් පමණ දිගින් සහ අඟල් 3ක් පමණ පළලින් යුක්ත වුණා. ඒවා බොහෝ දුරට තනි පේලියකට පිහිටා තිබූ අතර අඟල් 8ත් 16ත් අතර පරතරයකින් යුක්ත වුණා. මේ අඩිසලකුණු කෙලින්ම ගමන් කර තිබුණා. ඒවා කෙත් බිම් පාරවල් සමග වහලවල් උස බිත්ති වැටවල් සහ ගෙවල් ඇතුළත පවා දක්නට ලැබුණා. සමහර තැන්වල හිම තට්ටුව තුනී වුවත් අඩිසලකුණු පැහැදිලිව දිස්සුණා. ගංගා හරහා පවා මේ සලකුණු දිස්සූ බවට වාර්තා වුණා. හරියටම සත්වයා ජලය මතින් ගමන් කළා වගේ. මේ අద్భుත අඩිසලකුණු දුටු ප්‍රදේශවාසීන් දැඩි ලෙස භීතියටපත් වුණා. ඔවුන් විශ්වාස කළේ මේවා යක්ෂයාගේ අඩිසලකුණු බවයි. පල්ලිවලට මිනිසුන් පිරී ඉතිරී ගියා. බොහෝ දෙනෙක් මේ සිදුවීම දෙවියන්ගේ දඬුවමක් ලෙස සැලකුවා. යම් අදෘශ්‍යමාන බලවේගයක් රාත්‍රිය පුරා ප්‍රදේශය පුරා සැරිසරන බවට කටකතා පැතිරුණා. මෙම සිදුවීම පිළිබඳව විවිධ විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඉදිරිපත් වුණා. සමහර විද්‍යාඥයන් යෝජනා කළේ මේවා බැජර් වැනි සතුන්ගේ අඩිසලකුණු විය හැකි බවයි. ඔවුන්ගේ පාදවල හැඩය සහ හිමවත සලකුණු තබන ආකාරය අනුව මේවා බැජර් සතුන්ගේ විය හැකි බවට අනුමාන කළා. සමහර අය යෝජනා කළේ මීයන් හෝ හාවුන් වැනි කුඩා සතුන්ගේ පැනීමේ රටාව නිසා මෙවැනි සලකුණු ඇති විය හැකි බවයි. තවත් අමුතු න්‍යායක් උනේ උණුසුම් වායු බැලූනයක් බිමට පහත් කරන විට එහි නැංගුරම් දම්වැල හිම මත ඇදී යාමෙන් මෙවැනි සලකුණු ඇති විය හැකි බවයි. කෙසේ වෙතත් මෙම පැහැදිලි කිරීම කිසිවක් වහලවල් මත බිත්ති හරහා සහ සැතපුම් ගණනාවක් තිස්සේ නොකඩවා ගමන් කළ අඩිසලකුණු පැහැදිලි කිරීමට ප්‍රමාණවත් වුණේ නැහැ. හිම මත කිසිදු බාධාවකින් තොරව ගමන් කළ හැකි සත්වයක හෝ වස්තුවක් පිළිබඳ කිසිදු සාක්ෂියක් හමුුණේ නැහැ. ඩෙවොන්හි යක්ෂයාගේ අඩිසලකුණු සිදුවීම අදටත් විසඳිය නොහැකි අභිරහසක් ලෙස පවතිනවා. ඒ ඉතිහාසයේ වාර්තා වූ අමුතුම සහ කුතුහලයේ දනවන සිදුවීම් වලින් එකක්. මේ සිදුවීම මිනිස් මනසේ ඇති බිය, අద్భుත දේ කෙරෙහි ඇති කුතුහලය සහ පැහැදිලි කළ නොහැකි සංසිද්ධීන් කෙරෙහි ඇති විශ්වාසය මනාව පෙන්눔 කරනවා. ඔබට මේ අద్భుත සිදුවීම ගැන මොකද හිතෙන්නේ? මේවා යක්ෂයාගේ සලකුණුද? නැත්නම් ස්වභාවික සංසිද්ධිද? නැත්නම් මේ සියල්ල මිනිසුන්ගේ මනසේ නිර්මාණයක්ද? ඔබේ අදහස් පහතින් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. සයුර නාලිකාවෙන් තවත් මෙවැනිම අద్భుත සහ කුතුහලයේ දනවන කතාවකින් හමු වෙමු.